ආයුබෝවන්. ඔන්න අද මම මේ වීඩියෝ එකෙන් ඔයාලට ගෙනාවේ රාජ්‍ය සේවා අන්‍යෝන්‍ය අර්ථසාධක සංගමය සඳහා මෙන්න මේ දිනවල කරුණාකරන සහකාර තුන්වන ශ්‍රේණියේ තනතුරු සඳහා අයදුම්පත් කැඳවනවා. ඒ පිළිබඳව දැනුවත් කරන්න තමයි මේ වීඩියෝ ගෙනාවේ. වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා ජෝප්ලස් එකේ YouTube channel එක තාම subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා ඊට පැත්තේ තියෙන bell icon එකත් all දාලා click කරලා තියාගන්න කියලා. එහෙනම් වීඩියෝ එකට like එකක් දාලා වීඩියෝත් එක දිගටම like එක මම ආරාධනා කරනවා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. රාජ්‍ය සේවා අන්‍යෝන්‍ය අර්ථසාධක සංගමය පහත සඳහන් තාඳුරු සඳහා සුසුකම්ලත් අයගෙන් ආයුධම්පත් කෙනෙකු ලැබෙන බඩ තමයි මෙහිදී සඳහන් කරලා තියෙන්නේ. අපිට මෙහිදී සඳහන් කරලා තියෙන තාඳුරු තමයි කල්පනාකරන සහකාර තුන්වන ශ්‍රේණියේ තනතුර. අපි නම් කතා කරමු මේ කල්පනාකරන සහකාර තනතුර දාලා අධ්‍යයන සුසුකම් මොනවද බලන්න කියලා. සිංහල හෝ දෙමළ හෝ ඉංග්‍රීසි භාෂාව ගණිතය සහ තවත් විෂයන් දෙකකට සම්මාන සාමාත්‍යයන් සහිතව විෂයන් 6ක් එකවර අධ්‍යයන පොදු සාතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයෙන් සමත් වී තියෙන්න ඕන කියලා තමයි මේදී කියලා තියෙන්නේ. ඒත් සමගම අපස උසස් පෙළ විෂයන් 3කින් එකවර සමත් වීම හා පරිගණක වදන් සැකසුම් Microsoft Office පැකේජ් එක පිළිබඳව කෘතික හා වෘත්ති අධ්‍යාපන කොමිෂන් සභාව විසින් පිළිගන්නා පාඨමාලාවක් හදාරා සමත් වූ බවට සාතික පත්‍රයක් ලබා තියෙන්න ඕන කියලා තමයි මේදී කියලා තියෙන්නේ. කරුණාකරන සහකාර තනතුරට වයස් සීමාව ගැන කතා කරොත් අවුරුදු 18ත් අවුරුදු 30ත් අතර විය යුතුයි කියලා තමයි මේදී සඳහන් කරලා තියෙන්නේ. අපි ඊළඟ කතා කරමු මේ තනතුර දාලා වැටුප් පරිමාණය කොහොමද දක්වලා තියෙන්නේ කියලා. ඔයාලට මාසික රුපියල් 46220ක මුදල් ලබා ගන්න පුළුවන් කියලා තමයි කියලා තියෙන්නේ. ඊට අමතරව අනිකුත් දීමනත් සමග ඔයාලට ඉහළ වැටුපට යන්න පුළුවන් බවට තමයි මේදී තවදුරටත් සඳහන් කරලා තියෙන්නේ. ඔයාලට මූලික වැටුප විදිහට ලබා ගන්න පුළුවන් රුපියල් 40403ක මුදලක් කියලා තමයි මේදී කියලා තියෙන්නේ. සංගමය විසින් අනුමත ප්‍රසාද දීමනා හා වෙනත් දීමනාද හිමි වෙන බවට තමයි මේදී කියලා තියෙන්නේ. ඉංග්‍රීසි භාෂාව පිළිබඳ දැනුම හා ගණකාධිකරණය විෂය පිළිබඳ ඇති දැනුම අමතර සුසුකම් වෙනවා කියලා තමයි මේදී තවදුරටත් සඳහන් කරලා තියෙන්නේ. අපි ඊළඟ කතා කරමු කරුණාකරන සහකාර තනතුරට ඔයාලා අයදුම්පත් යොමු කරන්නේ කොහොමද කියලා. අයදුම්කරුවන් තමන් විසින් සකස් කළ අයදුම්පත ඒකාබද්ධ ලේකම් හා භාණ්ඩාගාරික රාජ්‍ය සේවා අන්‍යෝන්‍ය අර්ථසාධක සංගමයේ අංක 155න් 5 කාසල් වීදිය කොළඹ 8 යන ලිපිනයට 2025/11/28 දින පස්වරු 2කට පෙර ලියාපදිංචි තැපෑලෙන් ඉදිරිපත් කළ යුතු අතර ලියුම් කවරේ ඉහළ වම්පස කෙළවරේ කරුණාකරන සහකාර තුන්වන ශ්‍රේණිය යනුවෙන් තනතුරු සඳහන් කළ යුතුයි කියලා තමයි මේදී කියලා තියෙන්නේ. ඒ වගේම සම්මුඛ පරීක්ෂණයේදී අයදුම් පත්‍රය හා සුසුකම් පිළිබඳ සහතිකවල මුල් පිටපත් සමග ඡායා පිටපතක් ඉදිරිපත් කළ යුතු බවටත් මේදී තවදුරටත් සඳහන් කරලා තියෙනවා. ඔන්න මම මේ වීඩියෝෙන් කතා කරේ රාජ්‍ය සේවා අන්‍යෝන්‍ය අර්ථසාධක සංගම විසින් නිකුත් කළ තියෙන කරුණාකරන සහකාර තනතුර පිළිබඳවයි. ඉතින් මේ ආකාරයට තමයි කරුණාකරන සහකාර තනතුර දාලා සියලු විස්තර දාලා තියෙන්නේ. මොනවා හරි ගැටලුවක් තියෙනවා පහලින් කමෙන්ට් එකක් දාලා දෙන්න මම ශනිකව රිප්ලයි කරලා ලබා දෙන්නම්. ඒ වගේම මතක් කරනවා ඩිස්ක්‍රිප්ෂන් එකේ මම දාලා තියෙනවා WhatsApp channel එකේ link එක සහ WhatsApp group එකේ link එක. ඔයාලා ඒවට join වෙලා ඉන්න කියලා මතක් කරන ගමන් එහෙනම් ගිහින් එන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.